දෙවිවරු කියන්නේ හරිම විචිත්‍රවත් සංකල්පයක්නේ. ඉතින් ඒ දෙවිවරු සිතුවමට නගපු මේ ප්‍රදර්ශනය බලන්න ලෝකයක් එක්කම යන්න. හෝමාගම පනාගොඩ මීගස් මුල්ල සිල්ගුණ සදහම් ආශ්‍රමයේ ධර්මාශෝක ධර්මසේවා සංවිධානය සහ දායක සභාව එක්ව සිව්වන වරටත් සංවිධානය කළ සිතුවම් පෙරහැර ඔන්න මේ අවුරුද්දෙත් පැවැත්වුණා. මේ යන්නේ ඒ පෙරහැර තමයි ඉතින්. එක අවුරුද්දට එක තේමාවන් වලට අනුව තමයි මේ පෙරහැර පවත්වන්නේ. ගිය අවුරුද්දේ තේමාව තමයි ඈ. සිංහල හෝඩියේ ඈ යන්න. මේ අවුරුද්දේ මිනිස්සුන්ගේ හදවත් තුල ගොඩනගාගෙන තිබෙන විවිධ දේව විශ්වාස සහ නිර්මාණ පිළිබඳව හිතලා මේ සිතුවම් පෙරහැර දෙවිවරු කියන තේමාවෙන් තමයි පැවැත්වුනේ. ඒක නිසා තමයි මේ දෙවි රූප පෙරහැරේ අරන් යන්නේ. විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ, ඊශ්වර, පත්තිනි, අය්‍යනායක, ගම්බාර, රන්වල, සමන් දෙවියන්, සරස්වතී දේවිය, ගණ දෙවියන්, සත් දෙවියන්ගේ පින්තූර තමයි ඒ විදිහට මේ අවුරුද්දේ මේ සිතුවම් පෙරහැරට එකතු කරලා තිබුණ දෙවි රූප. ඒවට අමතරව ඉතින් නැටුම් අංග ගොඩකුත් තිබුණා. සිල්ගුණ සදහම් ආශ්‍රමයේ විහාරාධිපති බදුල්ලේ සීලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් තමයි හැම අවුරුද්දෙම මේ සිතුවම් පෙරහැර සංවිධානය වෙන්නේ. අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ විවිධ ආකාරයේ පුද්ගලයන්ගේ කලාකරුවන්ගේ විවිධ නිර්මාණ ඇතුළත් කරගෙන ඒ කරපු සේවාව ඇගීමවස් කෘතගුණ දැක්වීමවස් තමයි මේ සිතුවම් පෙරහැර අපි මේ විදිහට අපි ආරම්භ කළේ. විවිධ දක්ෂතා ඇති චිත්‍ර කලාකරුවන්ගේ විවිධ නිර්මාණ වලින් මේ වෙනකොට අපි පෙරහැරවල් පවත්වලා තියෙන 2019 ඉඳලා කලාකරුවන්ගේ පෙරහැරක් හැටියට තමයි මේ පෙරහැර අපි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ අපූර්ව පෙරහැර හෝමාගම පනාගොඩ මහා විද්‍යාලයෙන් ආරම්භ කරලා පනාගොඩ මන්සන්දිය ඔස්සේ දැඩිගමුව පනාගොඩ මාර්ගයේ ගමන් කරලා මීගස් මුල්ල සිල්ගුණ සදහම් ආශ්‍රමයෙන් අවසන් වුණා.